රාජ හංසම් වේනියකෝ මුදවනම් වලිසිත ලම්හි හන්දින්දුකාර වරරූප විරාජ මානම් වන්දාමි සාදු මමලං ජීනදන්ත ධාතුන් දළදායිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මගේ රටට දළදායිමි සෙවණයි මගේ දැයට දළදායිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි දළදා මැදුරේ රන් කොත මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදි වෙයි දළදා මැදුරේ රන් කොට මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදි වෙයි 2000 වසරක මහරු අතීතය සිහිය තේජසින් යලි පිබිදී 2000 වසරක මහරු අතීතය සිහිය තේජසින් යලි පිබිදී මගේ රටට දළදායිමි සෙවණයි මගේ දැයට දළදායිමි සරණයි සැපදින් සපිරුණු නිවහල් දෙරණයි උපදින් මාහට මේ හැම උරුමයි මෙතනම මේ දැය එක ලෙස බැඳුනේ සිත් තුළ බිය සංකාදුරු කෙරුණේ මෙතනම මේ දැය එක ලෙස බැඳුනේ සිත් තුළ බිය සංකාදුරු කෙරුණේ සමිඳුන් සෙවණේ ජයදද බැඳුනා ජය බෙර වැයුණා ජය ගී ගැයුණා සමිඳුන් සෙවණේ ජයදද බැඳුනා ජය බෙර වැයුණා ජය ගී ගැයුණා මගේ රටට දළදායිමි සෙවණයි මගේ දැයට දළදායිමි සරණයි සැපතින් සප
වහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි උපතින් මාහට මේ හැම උරුමයි උපතින් මාහට මේ හැම උරුමයි Thank you ආශංෂා අමාදහරි සමහර විට ඔබට හිතෙන්නට ඇති අපි ටීවී එකේ බලන රියැලිටි ෂෝ මෙහෙම නෙවෙයිනේ නිවේදක නිවේදිකාවෝ මේ වගේ නෙවෙයිනේ කතා කරන්නේ ටිකක් අර ළඟ ඉන්න කෙනාට ගහන්න වගේ ටිකක් ජව සම්පන්නව කතා කරන්නේ ඇයි මෙයාලා මෙහෙම කරන්නේ කියලා හැබැයි මේ රියැලිටියක් වුණාට මේ රියැලිටිය මේ ශ්‍රී ලාංකීය රටට ලෝකෙට ලබා දෙන පූර්වාදර්ශයක් ඒ තමයි රදගුරුතුමනි චරිතයක් නිහඬව සිටින මේ දැවැන්ත කාර්යභාරයේ තිරේ පිටුපස නිහඬ වීරයා. ඉතින් ඔබතුමන්ට දැනෙනවා ඇති ඊය වසරට වඩා මේ වසරේ අපි කොච්චර ඉස්සරහට ගිහින්ද කියලා. ඔබතුමන්ගේ නායකත්වයේ යටතේ. ඉතින් මම සූදානම් වෙනවා අමාදහරි ආශංසා අමාදහරි අංක 7 මේ තමයි ලාංකීය අධ්‍යාපන ශාස්ත්‍රයේ දරුවන් වෙත ලබා දෙන පූර්වාදර්ශයන් සපයමින් ඒ සියලු ගුණවත්කම් යහපත්කම් ලෝකයට හඬගා කියන වේදිකාවක් වන නිසා සංනිවේදකින් ලෙස අපිට සිද්ධ වෙනවා ඒ ශික්ෂණය රඳවාගෙන ඔබට සංනිවේදන කටයුතු සිදු කරන්නට. මම සූදානම් වෙනවා මේ මොහොතේ විශ්වාරද අකලංක බණ්ඩාර පියතුමනි ඔබතුමන්ගේ පැත්තට යොමු වන්නට ආශංෂා අමාදහරි අංක 7 යටතේ ඇය ගීතවත් වන්නේ කනිෂ්ඨාංශයෙන් ඇගේ ගායනය පිළිබඳව පියතුමන්ට කොහොමද දැනෙන්නේ? ඔව් අමාදාරී පුතේ ඔයා ලස්සනයි ලස්සනට සැරසිලා ඉන්නවා පුංචි මල් කුමාරියක් වගේ මම හිතන්නේ මේක අපේ මේ පාසලේ කරන්නා වූ ලොකු වැඩසටහනක් ලොකු දැවැන්ත වැඩක්. ඉතින් මෙවැනි දරුවන්ට මෙවැනි තෝතැන්නක් හදලා දෙන ඒ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම ගුරු බවතුන්ට මම ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම අමාදාරි පුතේ මේ ගීතය ඉතාමත් අමාරු ගීතයක්. ඔයා තෝරගෙන තියෙන්නේ මේක ගායනා කරන්නේ පුතේ සනත් නන්දසිරි ගායන වේදියාන මහාචාර්යතුමන් සංගීතයත් එතුමාගේමයි. ඒ වගේම පද රචනය සුනිල් සරත් පෙරේරා මහත්මයාගේ. ඉතින් මේක හරි අමාරු තනුවක් පුතේ හරි අමාරු ගායනයක්. මම හිතන්නේ ඔයා පුහුණු වෙන්නට ඇති. ඉදිරියටත් පුහුණු වීම කටයුතු කරන්න මේක ඔයාගේ ජීවිතේ අත්වැලක් කරගන්න පුහුණු වීම. ඉතින් මම හිතනවා හොඳ තරඟයක් අපිට බලා ගන්නට පුළුවන්. ඔයා හොඳ තරඟයක් දුන්නා ඔයාගේ ඉන්න අනිත් සහෝදර තරඟකරුවන්ට තරඟකාරයන්ට. අපි ලොකු අත්පොළසන්නාදයක් දෙමු මේ දරුවන්ව දිරිමත් කරාට. Thank you father මට පොඩි අදහසක් ප්‍රකාශ කරන්න ඕන ෆාදර්. ඇත්තටම දුව දැන් මේ ගීතේ ඇඩ්ලිබ් එකක් ඒ කියන්නේ අපි කියන්නේ මේකට දොහරාවක් කියලා අපේ හින්දුස්ථානී සංගීතයේදී මම හිතනවා දුව ඒක අර මුලින්ම නොගෙන ගීතයටම ගියා නම් තව ටිකක් හොඳයි කියලා. මොකද අර ඒකත් එක්ක තමයි ඊට දුව අරකට ගීතේ ශ්‍රුති වලට යොමු වෙන්නේ. එහෙනම් මම හිතනවා මේ වගේ මේක ඇත්තටම අභියෝගාත්මකයි අභියෝග බාර ගන්න ඕන. හැබැයි පුතා දුව මේ තරඟයේදී අපි විශ්වාසව ගායනා කිරීමට අර ඇඩ්ලිබ් එක දුව ඒ කොටස් ගායනා කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. නමුත් ඒක නොතිබ්බනම් හොඳයි කියලා මට හිතෙනවා දුව. දුවට සුබ පතනවා අපි ලස්සනට කිව්වා. හරි.